ඉරි තලන්නේ නැතුව පුපුරන්නේ නැතුව ගොඩ දවසක් තියාගන්න ගොඩ කාලයක් තියාගන්න මැටි ඇතිලියක් පදම් කරලා හදාගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එක. ඉතින් මේක ගොඩාක් වැදගත් වීඩියෝ එකක් වෙයි ඔයාලට. එහෙනම් ඉක්මනට අපි මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම වීඩියෝ එක පැත්තට යමුද? මෙන්න මේ විදිහට අලුතෙන් මැටි ඇතිලියක් ගෙනාවා මම. ඉතින් මේ මැටි ඇතිලිය මම පදම් කරන විදිහ තමයි ඔයාලා මේ දකින්නේ. වතුර එකකට දාලා මේක මම මෙන්න මේ විදිහට දවසක් තියනවා. ඒ කියන්නේ රෑ දාලා උදේ තමයි දැන් මේ ඔයාලා දකින්නේ. ඊට පස්සේ හොඳට මෙන්න මේ විදිහට මම මේක පිහදා ගන්නවා. ගෙදර තියෙන හොඳ පිරිසිදු රෙදි කෑල්ලකින් මේක පිහදා ගන්න ඔයාලා. ඉතින් මම හොඳට මේක වටේ මෙන්න මේ විදිහට පිහදා ගන්නවා. ඉතින් ගෑස් වල උයන්න පුළුවන් ඇතිලියක් නෙමෙයි මේක. මේක සාමාන්‍ය ලිපේ උයන ඇතිලියක්. ඒව පදම් කරන හැටි තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. හොඳේ. ඉතින් මේක හොඳට මෙන්න මේ වගේ අපි පිහදා ගන්න උවමනායි. ඊට පස්සේ මේකට මම සාමාන්‍ය අපි ගන්න ගෙදර තියෙන පිරිසිදු පොල් තෙල් අරගෙන මෙන්න මේ විදිහට දා ගන්නවා. දාගෙන මේක වටේ හොඳට මෙන්න මේ විදිහට උඩ පැත්ත පිට පැත්ත හොඳට මෙන්න මෙහෙම අතින් මෙන්න මේ විදිහට හොඳට තෙල් ටික ගා ගන්නවා. මෙන්න මේ වගේ. හොඳට මේ තෙල් ටික ඔයාලා ගා ගන්න. පුපුරන්නේ නැතුව කැඩෙන්නේ නැතුව අපිට මේ විදිහට මැටි ඇතිලි හදාගත්තාම පදම් කරලා ගොඩ කාලයක් තියාගෙන උයන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දෙපැත්තේ මේ විදිහට දැන් ඔයාලා මේ දකින්නේ මම තෙල් ගා ගන්නවා. උඩි පැත්තේ වගේම පිට පැත්තෙත් හොඳට තෙල් ටික ගා ගන්න උවමනා වෙනවා. මෙන්න මේ වගේ. හොඳට මේක ගා ගන්න ඕනේ මෙන්න මෙහෙම. ගාගෙන ඉවර වෙලා මේක ටිකක් වෙලා තියන්න ඕනේ. පැය භාගයක් විතර මම මේක තියනවා. ඊට පස්සේ මේක ලිපේ තියා ගන්නවා මම. මෙන්න මේ විදිහට වතුර මුකුත් දාන්නේ නැහැ. අර තෙල් පිටින්. පේනව නේද ඔයාලට? චුට්ටක් වෙලා ලිපේ තියාගෙන ඊට පස්සේ ඒ කියන්නේ මම මේක පැය භාගයක් විතර ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ පොල් කුඩු දා ගන්නවා වැඩි හොඳට. දැන් අර තෙල් තවරලා ලිපේ තියාගෙන ඔයාලට පාවිච්චියට ගන්නත් පුළුවන්. ඉතින් මම වැඩි හොඳට තවත් හොඳට ඔයාලට පෙන්නනවා පොල් කුඩු ටිකකුත් දාලා මෙන්න මේ විදිහට මේක හොඳට මෙන්න මේ වගේ විනාඩි 10ක් විතර ලිපේ තියාගෙන හොඳට පදම් කරගන්නවා. ඉතින් මේ වගේ පදම් කරගත්තාම ඔයාලට ඇතිලියක් බය නැතුව දීර්ඝ කාලයක් තියාගෙන උයන්න පුළුවන්. මේ වීඩියෝ එක තව යාළුවෙකුට ෂෙයා කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න.